මේ තියෙන්නේ මිස්ටර් කොත්තුගේ බිරියානි එක. ඒතර මේ තියෙන්නේ වයිල්ඩ් ඩිෂ් ලගේ බිරියානි එක. බලමු මොකක්ද හොඳ කියලා. වයිල්ඩ් ඩිෂ් ලගේ දීලා තියෙනවා මෙන්න මේ වගේ පැක් එක දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ එක්ස්ට්‍රා අයිටම්ස් දීලා තියෙනවා. එතකොට මිස්ටර් කොත්තුගේ මේ වගේ තමයි පැකින් එක තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලොත් මේ වගේ එක්ස්ට්‍රා අයිටම් දෙකක් දීලා තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට ඉතින් මිස්ටර් කොත්තුගේ බිරියානි ගුණ රුපියල් 1700ක්. ඒතර වයිල්ඩ් ඩිෂ් එකේ බිරියානි ගුණ රුපියල් 2750. අනිත් දේ තමයි මේ වයිල්ඩ් ඩිෂ් එකේ බිරියානි කිව්වට මේක කබ්ස් රයිස් එකක්. එතකොට ඉතින් පොඩ්ඩක් බිරියානි එකට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිරියානි එකක් පැවතගෙන ඉන්නේ ඉන්දියා, පාකිස්තාන්, බංග්ලාදේශ වගේ පැති වලින්. කබ්ස් රයිස් එක නම් ඉතින් සෞදි අරාබිය වගේ මැද පෙරදිග රටවල වලින් තමයි මේක පැවතගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ඉතින් පොඩි වෙනසක් තියෙනවා. කබ්ස් රයිස් එක කියන්නේ ඉතින් ඉන්දියන් බිරියානි එකට ඉතාමත් ආසන්න කෑමක්. ඉතින් ඒක තමයි අපි එක චූස් කරේ අද කම්පෙයාර් කරන්න. බලමු ඉතින් මොනවද ඒ ඇත්තටම වෙනස්කම් කියලා. අද පොඩ්ඩක් මේ දෙකේ පෝෂණ චුට්ටක් චෙක් කරමු. මුලින්ම බලමු වයිල්ඩ් ඩිෂ් එකේ. වයිල්ඩ් ඩිෂ් එකේ වුණා ග්‍රෑම් 675ක්. හරි දැන් බලමු මිස්ටර් කොත්තුගේ. මිස්ටර් කොත්තුගේ වුණා ග්‍රෑම් 1020ක්. ඉතින් පෝෂණ එක අතින් ගත්තොත් නම් මිස්ටර් කොත්තුගේ සාමාන්‍ය පෝෂණ එක චුට්ටක් වැඩි. හරි දැන් මේ පොඩ්ඩක් මේක අන්පැක් කරමු බලමු මොනවද තියෙන්නේ කියලා. ආදී දෙකේම ලුක් එක කොහොම තමයි තියෙන්නේ බැලුමට ඉතින් මේ මිස්ටර් කොත්තුගේ නම් එක එකක් දීලා තියෙනවා. ඒ වගේම වයිල්ඩ් ඩිෂ් එක නම් කබ්ස් රයිස් එකේ පීනට් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම චිලි තියෙනවා. චිකන් ලෙග් එකක් තියෙනවා. ඒ වගේම ඉතින් ලස්සන ඩෙකොරේට් කරලා තියෙනවා මේ කියුකම්බර් ඒ වගේම මේ මින්ට් ලීව්ස් වගේ දාලා. ඒතර වයිල්ඩ් ඩිෂ් එකේ පිටලින් දීලා තියෙන ඒගොල්ලෝ මේ වගේ සලාඩ් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඉතින් මෙන්න මේ වගේ අයිටම් එකක් දීලා තියෙනවා. මිස්ටර් කොත්තුගේ ග්‍රේවි එකක් දීලා තියෙනවා. ඒ වගේම චිලි පේස්ට් එකක් දීලා තියෙනවා. දැන් බලමු මොකක්ද රස කියලා. අද මම දෙකෙම try කරා මට තේරුණ විදියට මේ මිස්ටර් කොත්තුගේ බිරියානි රයිස් එක පොඩ්ඩක් weight එකකට තියෙනවා. ඒ වගේම වයිල්ඩ් ඩිෂ් එකේ කබ්ස් රයිස් එක පොඩ්ඩක් dry එකට තමයි තියෙන්නේ. මේ ඒක අර ඒගොල්ලෝ දීලා තියෙන ඇඩින්ග්ස් එම දාගෙන කාද්දි වයිල්ඩ් ඩිෂ් එකේ ඇත්තටම හොඳ රසක් එනවා. ඒ වගේ මිස්ටර් කොත්තුගේත් ලොකුවට අවුලක් නැහැ කියන්න. ඉතින් මගේ overall taste එක මම rate කරොත් ඉතින් මම අනිවාර්යෙන් වයිල්ඩ් ඩිෂ් එකට තමයි rate කරන්නේ. රස වැඩි කියලා ඒකට තමයි මම rate කරන්නේ.